සුබ දවසක් පිරිවෙන්වල දෙමළ විෂය හදාරන ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලාටත් එවගේම ශිෂ්‍ය දරුවන්ටත් වැදගත් වන දෙමළ පාඩමක් පිළිබඳව කතා කරන්නට අද අපි සූදානම් වෙන්නේ. පහවසර පෙළ පොතේ එන දෙවෙනි පාඩම සූරියනොක්කු නන්රි කියන පාඩම. ඉතින් මේ පාඩම වැදගත් වෙන්නේ දෙමළ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් රචනා මාතෘකාවක් විදිහට වැදගත් වන පාඩමක් මේ සූරියනොක්කු නන්රි කියලා කියන පාඩම. ඉතින් මේ පාඩම ඇතුළත් වෙලා තියෙන තොරතුරු ඉතා වැදගත් රචනාවක් සඳහා තයිපොංගල් විලා කියන මාතෘකාව යටතේ රචනයක් ගොඩනගා ගන්නට මේ පාඩම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා මේ පාඩම අපි සිංහලට පරිවර්තනය කරගෙන මේ පාඩමේ අභ්‍යාස ටික අපි කතා කරමු මේ පාඩමේදී. මුලින්ම පාඩමේ නම සූරියනොක්කු නන්රි කියලා යොදාගෙන තිබෙනවා. සූරියනොක්කු කියන නාම පදය ගොඩනැගිලා තියෙන්නේ සූරියන් කියන නාම පදයට උක්කු කියන සම්ප්‍රදාන විභක්ති ප්‍රත්‍ය යෙදිලා සූරියනොක්කු. එතකොට ට කියන අදහස අපිට මේ වචනයෙන් ගන්න පුළුවන්. සූරියනොක්කු නන්රි, සූර්යාට ස්තුතියි කියන අදහස තමයි අපිට මේ පාඩමේ මාතෘකාවෙන් ගන්න පුළුවන්. පින්තූරය දිහා බැලුවොත් එහෙම අපිට පේනවා ඉර අහසින් සූර්යාව දිස්සෙනවා. ඊට අමතරව කෝලම් රටාවක් තියෙනවා. පහන් පෙලක් රවුමට පහන් පත්තු කරලා තිබෙනවා. ඒ වගේම මුට්ටියක් තියෙනවා. කාන්තාවක් ඉන්නවා. සූර්යාට නමස්කාර කරන ආකාරයේ පින්තූරයක් අපිට පේන්න තිබෙනවා. හරි, ඊට පහලින් අපිට ඡේදය දීලා තියෙනවා. බලමු. இந்துக்கள் கொண்டாடும் பண்டிகைகளுள் தைப்பொங்கலும் ஒன்று. இது உழவர்களின் திருநாளாகவும் விளங்குகின்றது. இது தை மாதம் முதல் நாள் கொண்டாடப்படுகிறது. அன்று உழவர்கள் தம் உழைப்பின் வேற்றுகை කොණ්ඩාඩුහින්රාර්හල්. බලමු අර්ථය මේක කොහොමද කියලා. ඉන්දුක්කල් හින්දු ජනතාව බහුවචන නාම පදයක් බවට මේක පත් වෙලා තියෙනවා. කල් ප්‍රත්‍යයත් එක්ක ඉන්දු කියන වචනෙට කල් ප්‍රත්‍යය යොදාගෙන තිබෙනවා. එතකොට ඉන්දුක්කල් කියලා මේක බහුවචනයක් බවට පත් වෙලා තියෙනවා. ඉන්දුක්කල් කියලා කියන්නේ හින්දු ජනතාව. කොණ්ඩාඩුම් කියනවා සමරනු ලබන. පණ්ඩිහෙයිහල් උල් ප්‍රත්‍යය යොදාගෙන තිබෙනවා. පණ්ඩිහෙයිහලුල් උත්සව අතරින් තයිපොංගල් උත්සවයත් ඔන්රු එකකි කියන අදහස අපිට ගන්න පුළුවන්. ඉදු කියලා කියන්නේ මෙය කියන අදහස. උලවර්හල් කියලා කියන්නේ ගොවියෝ. ඒකට ඉන් ප්‍රත්‍ය යොදාගෙන තිබෙනවා. උලවර්හලින් කියලා කියන්නේ එතකොට ගොවියන්ගේ. තිරුනාල් ආහ ප්‍රත්‍ය යොදලා ඊට පසුව ප්‍රත්‍ය යොදාගෙන තිබෙනවා. එතකොට තිරුනාලාහවුම් ගරු දිනයක් ලෙසත් විලංගුහින්රදු හැඳින්විය හැකි. ඉදු කියලා කියන්නේ මෙය. කලිනුත් අපිට ඒ වචනේ හමු වුණා. ඉදු මෙය තයි මාදම් කියලා කියන්නේ මාසයක්. තයි ජනවාරි, මාදම් මාසයේ, මුදල් නාල් මුල් දිනයේ, කොණ්ඩාඩප්පඩුහිරදු සමරනු ලබයි. අන්රු කියන්නේ එදින කියන අදහස මේකෙන් ගම්‍ය වෙනවා. උලවර්හල් ගොවියෝ තමන්ගේ උලෙයිප්පින් අස්වැන්නේ වේට්‍රිහෙයික් කියලා කියන්නේ ජයග්‍රහණය. කොණ්ඩාඩුහින්රාර්හල් සමරනු ලබන්නෝය.
සමරනු ලබති. වර්තමාන කාලයි බහුවචන ක්‍රියාපදයක්. කොණ්ඩාඩු ඉරාර්හල් සමරනු ලබති. හරි, අපි දෙවෙනි ඡේදයට යමු. உணவு உற்பத்திக்கும் உயிர்களின் வளர்ச்சிக்கும் சூரியனே முதற் காரணம். அதனால் சூரியனுக்கு நன்றி செலுத்துவதற்காகவும் இவ்விழா கொண்டாடப்படுகிறது. උණව් උත්පත්තිත්කුම්. උණව් කියලා කියන්නේ ආහාර. උත්පත්තිත්කුම් නිෂ්පාදනයට නැත්නම් උත්පත්තියට. එතකොට අපිට ගන්න පුළුවන් නිෂ්පාදනයට කියන අදහස. නිෂ්පාදනයටත් උயிர்களின் සත්වයන්ගේ ප්‍රාණීන්ගේ කියලා ගන්නත් පුළුවන්. නැත්නම් සතුන්ගේ වளர்ச்சிக்கும் වර්ධනයටත් සූර්යනේ සූර්යා මුදට් කාරණම්. මුදට් කියන්නේ ප්‍රධාන කාරණම් හේතුවයි. කාරණම් කියන වචනේ අදහස හේතුව කියන එකයි. එතකොට මුදට් කාරණම් ප්‍රධාන හේතුවයි. අදනාල් නිපාත පදයක්. අදනාල් එනිසා සූර්යනුක්කු සූර්යන් උක්කු ප්‍රත්‍ය යොදාගෙන තිබෙන්නේ. සූර්යනුක්කු සූර්යාට නන්රි ස්තුති செலுத்துவதற்காகவும் කිරීම සඳහාත් ඉව්විලා මෙම උත්සවය කොණ්ඩාඩප්පඩුහිරදු සමරනු ලබයි. කොණ්ඩාඩප්පඩුහිරදු සමරනු ලබයි. හරි, ඊළඟ ඡේදය අන්றைய தினம் இந்துக்கள் வாசலில் அழகான கோலங்கள் போட்டு மாவிலை தோரணங்கள் கட்டுவார்கள். வயலில் விளைந்த புது நெல் அரிசியைக் கொண்டு பொங்கல் அன்று புதுப்பானையில் சர்க்கரைக் பொங்கல் செய்வார்கள். අන්றைய කියලා කියන්නේ එදින. අන්றைய එදින. අන්றைய දිනම් ඒ දිනයි කියලා අපිට අදහස ගන්න පුළුවන්. අන්றைய දිනම් එදින ඉන්දුක්කල් හින්දු ජනතාව වාසලිල් වාසල් කියලා කියන්නේ දොරකඩට. වාසලිල් කියලා කියන්නේ දොරකඩ. අලහාන ලස්සන. කෝලංගල් කෝලම් රටා. කෝලංගල් කෝලම් රටා. දමිළ ජනතාව විශේෂ උත්සවවලදී විශේෂයෙන් තයිපොංගල් උත්සවවලදී අපි දැකලා තියෙනවා නොයෙක් කෝලම් රටා තමන්ගේ ගේ දොර මිදුලෙහි නිර්මාණය කරලා තියෙන ආකාරය අලංකාරවත් විදිහට. එතකොට අලහාන කියලා කියන්නේ ලස්සන. කෝලංගල් කෝලම් රටා පෝට්ටු මේක පූර්ව ක්‍රියාවක්. පෝට්ටු දමලා මාවිලෙයි මාවිලෙයි කියලා කියන්නේ අඹ කොළ කියන අදහස. අඹ කොළ තෝරණංගල් තොරන් කාට්ටුවාර්හල් බඳින්නෝය. කාට්ටුවාර්හල් බඳින්නෝය. වයලිල් වයල් කියලා කියනවා කුඹුරට. එතකොට වයල් ඉල් ප්‍රත්‍ය යොදාගෙන තිබෙනවා සම්බන්ධාර්ථය ගැනීම සඳහා. වයලිල් කියලා කියන්නේ එතකොට කුඹුරේ විලෙයින්ද අස්වැන්න. විලෙයින්ද කියලා කියන්නේ අස්වැන්න. අස්වැන්න ලබාගෙන. පුදු කියලා කියන්නේ අලුත් කියන අදහස. පුදු නේල් අලුත් වී පුදු නෙල් අලුත් වී අරිසියේ හාල් අලුත් වී අරිසියේ හාල් කොණ්ඩුගෙන පොංගල් අන්රු පොංගල් අන්රු දින පොංගල් දිනයේ පුදුපානෙයිල් අලුත් මුට්ටියේ පුදුපානෙයිල් අලුත් මුට්ටියේ සර්කරේ පොංගල් සීනි පොංගලය නැත්නම් හකුරු පොංගලය කියලා කියන විශේෂයෙන්ම පොංගල් දවසට තයි පොංගල් දිනේ හින්දු ජනතාව සකස් කරගන්නා කෑමක් විදිහට මේක අපිට හඳුන්වන්න පුළුවන්. හකුරු පොංගලය නැත්නම් සීනි පොංගලය. සර්කරේ පොංගල් හකුරු පොංගලය නැත්නම් සීනි පොංගලය. සෙයිවාර්හල් සකස් කරන්නෝය. සෙයිවාර්හල් සකස් කරන්නෝය හදන්නෝය කියලා අපිට ගන්න පුළුවන්. அதேச் சூரியனுக்குப் படைத்து பூஜை செய்வார்கள். சர்க்கரை பயறு பால்
முத்திரப்பருப்பு, பெரிச்சப்பழம், நெய் ஆகியவற்றைக் கொண்டு பொங்கல் செய்வார்கள். බලමු. අදෙයි. අදෙයිච් මෙතන අදෙයි කියන වචනයට උච් යන්නක් ආගමය වෙලා තියෙනවා. මෙන්න මේ වචනේ ඊළඟ වචනය ච උච් ච කියන શબ્දයෙන් ආරම්භ වන නිසා. එතකොට අදෙයිච් එය සූර්යනුක්කු සූර්යාට පඩයිතු පුදා பூஜை பூஜா செய்வார்கள் පවත්වති. සර්කරෙයි සීනි පයරු මුං ඇට පාල් කිරි මුද්දිරපරුප්පු කජුමද මුද්දිරපරිප්පු කජුමද පෙරිච්චප්පලම් රට ඉඳි නේයි ගිතෙල් ආහියවට්‍රෙයි ආදියන ආදිය කොණ්ඩුගෙන පොංගල් සීවාර්හල් පොංගලය සකස් කරන්නෝය. එතකොට අපිට දමිළ ජනතාව තයිපොංගල් දවසේ පොංගලය නිර්මාණය කරන්න පොංගලය සකස් කරන්න එකතු කරගන්නා ද්‍රව්‍ය පිළිබඳව මෙතන සඳහන් වෙලා තියෙනවා. හකුරු එහෙම නැත්නම් සීනි පයරු මුං ඇට පාල් කිරි මුද්දිරපරුප්පු කජු මද පෙරිච්චප්පලම් රට ඉඳි නෙයි කියලා කියන්නේ ගිතෙල් කියන මෙන්න මේ දේවල් අරන් තමයි පොංගලය සකස් කරනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. හරි. பொங்கலுக்கு அடுத்த நாள் மாட்டு பொங்கல் கொண்டாடப்படும். பொங்கலுக்கு කොටත් මෙතන උක්කු ප්‍රත්‍යය යොදාගෙන තියෙනවා. පොංගලුක්කු කියලා කියන්නේ පොංගලයට අඩුත්ත නාල් අඩුත්ත කියලා කියන්නේ ඊළඟ නාල් දිනය මාට්ටු පොංගල් මාට්ටු කියලා කියන්නේ මාඩු කියන එකයි. මෙතන මාට්ටුක් වෙලා තියෙනවා. ගව කියන අදහස ගව පොංගලය කොණ්ඩාඩප්පඩුම් සමරනු ලබයි. විලේච්චලුක්කු කියලා කියන්නේ විලේච්චල් කියන්නේ අස්වැන්නට විලේච්චලුක්කු කියලා කියන්නේ අස්වැන්නට කියන සම්ප්‍රදානාර්ථය උදවි පුරියුම් උදවි කියන්නේ උදව් පුරියුම් කරන ආඩු මාඩුහලුක්කු එළුවන්ට ගවයන්ට ඉද්දිනත්තිල් මෙම දිනයේ පූජෙයි සේවාර්හල් පූජා පවත්වන්නෝය. එතකොට මේ විශේෂයෙන්ම දමිළ ජනතාව බොහෝමයක් වෘත්තීමය වශයෙන් සිදු කරන්නේ බහුලව සිදු කරන්නේ කෘෂිකර්මාන්තය. එතකොට කෘෂිකර්මාන්තය සඳහා ඔවුන්ගේ කෘෂිකර්මාන්ත කටයුතු සඳහා බොහෝසෙයින්ම ගවයන් සහ එළුවන් උපයෝගී කරගන්නවා. එතකොට ඔවුන් මේ සත්වයන් බොහොම ගරු සරු ඇතිව තමයි ඒ සත්වයන් මේ පරිහරණය කරන්නේ තමන්ගේ කටයුතු සඳහා යොදාගන්නේ බොහොම ගෞරවයෙන්. ඒක නිසා තයිපොංගල් දවසේට පසු දවසේ මොකද කරන්නේ මේ හින්දු ජනතාව තමන්ගේ ගොවිතැනට උදව් කරන උපකාර කරන මේ සත්වයන්ටත් ස්තුතියක් සිදු කරනවා. ඒ සත්වයන්ටත් ගරු බුහුමන් දක්වනවා. ඉතින් ඒක කියන්නේ ඊළඟ දවසේ පොංගලයට පස්සේ දවසේ මෙයාලා එළුවන්ට සහ ගවයන්ට විශේෂයෙන් පොංගලයක් පවත්වනවා කියලා කියන්නේ. අන්රු මාට්ටු கோட்டையைக் சுத்தம் செய்து மாட்டுகளைக் குளிப்பாட்டி மாட்டு கொட்டகையில் பொங்கல் செய்து வழிபடுவார்கள். அன்று එදින මාට්ටුක් ගව කොට්ටහෙයිච් කියන්නේ කොට්ටහෙයි කියලා කියන්නේ ගවගාල් මාට්ටු කොට්ටහෙයිච් ගවගාල් සුත්තම් සේදු සුත්තම් කියන්නේ පිරිසුදු කියන අදහස සේදු කියන්නේ කොට කියන අදහස සුත්තම් සේදු පිරිසිදු කොට ගවගාල් පිරිසිදු කොට මාඩුහලෙයික් ගවයන් කුලිපාටි නහවා ස්නානය කරවා මාට්ටු කොට්ටහෙයිල් ගවගාල්වල පොංගල් සෙයිදු පොංගලය සිදුකොට වලිපඩුවාර්හල් වන්දනාමාන කරන්නෝය.
කියන අදහස තමා මෙතන අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පොංගලයට දෙවෙනි දවසේ හින්දු ජනතාව තමන්ගේ ගොවිතැනට උපකාර කරන බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන එළුවන් සහ ගවයන් කියන සත්වයන් සඳහා විශේෂ පොංගලයක් සිදු කරනවා කියලා තමා මෙතනදී අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක හොඳ රචනා මාතෘකාවක් පිළිවෙන අවසාන විභාගයේ සඳහායි. තයිපොංගල් උත්සවය පිළිබඳව අපිට මාතෘකාවක් විදිහට ආවොත් රචනාවක් සකස් කරගන්න මේක හොඳ මාතෘකාවක්. හරි. ඊළඟට මේකේ තියෙනවා අරුම් පදංග වදන් පෙළ. පාඩමට අදාළව ඉතාමත් වැදගත් වෙන වචන කීපයක් මෙතනදී ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු. තයි මාදම් ජනවාරි මාසය, උළවර් ගොවියා, වෙක්ට්‍රි කියලා කියනවා ජයග්‍රහණය, වයල් කියලා කියන්නේ කුඹුර, විලෙයිච්චල් අස්වැන්න, පූජෙයි පූජාව, මාට්ටු කොට්ටෙහි ගවගාල, කුලිපාට්ටු නාවන්න, වලිප්පඩු වන්දනාමාන කරන්න, නන්රි සෙලුත්තු ස්තුති කරන්න, කොණ්ඩාඩු සමරන්න, පණ්ඩිහෙයි උත්සවය. මේ වචන ටිකත් ඉතා වැදගත්. පාඩම් කරගෙන තියාගැනීම ඉතා වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ අපි එනවා සෙඩ් පාඩු ඔන්රු ක්‍රියාකාරකම් එකට. මේක කියලා දීලා තියෙනවා පින්වරුන් විනාකලුක්කු විඩෙයි එළුදුවෝම්. පින්වරුන් පහත සඳහන් විනාකලුක්කු ප්‍රශ්නවලට විඩෙයි පිළිතුරු එළුදුවෝම් ලියමු. පළවෙනි ප්‍රශ්නය. තයිපොංගල් එන්ද මාදத்தில் කොණ්ඩාඩප් පඩුහිරදු. අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා තයිපොංගලය එන්ද මාදத்தில் කුමන මාසයේ කොණ්ඩාඩප් පඩුහිරදු සමරනු ලබයිද? එතකොට අපි දන්නවා මේ පාඩමට අදාළව අපි ඉගෙන ගත්තා මෙන්න මේ මාසයේ තයිපොංගලය පවත්වනවා කියලා. එතකොට අපිට පිළිතුරු සාර්ථකව ලියන්න පුළුවන් සම්පූර්ණ වාක්‍යයක් විදිහට යොදාගෙන. දෙවෙනි ප්‍රශ්නය. தைப்பொங்கல் பண்டிகையை எந்த சமயத்தவர்கள் கொண்டாடுகின்றனர்? தைப்பொங்கல் பண்டிகையை தைப்பொங்கல் உற்சவය எந்த කුමන සමයත්තවர்கள் ආගමිකයෝ කොණ්ඩාඩුහිன்றனர் සමරනු ලබතිද කියලා යන්නේ. එතකොට අපි දන්නවා හින්දු භක්තිකයෝ හින්දු ජනතාව තමා මේ සමරන්නේ. එතකොට අපිට සාර්ථක පිළිතුරක් දෙන්න පුළුවන්. කවුද මේක සමරන්නේ කියලා සම්පූර්ණ වාක්‍යයකින් පිළිතුරු ලබා දෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය. පොංගල් අන්රු පොංගල් දිනය සූරියනුක්කු සූර්යාට පොංගලය පඩයිත්තු පුදා වලිපඩක් කාරණම් වන්දනාමාන කරන්න කාරණම් හේතුව එන්න කුමක්ද? එතකොට අපි දන්නවා සූර්යා කියලා කියන්නේ විශේෂයෙන් හින්දු ජනතාව තමන්ගේ කෘෂිකර්මාන්ත කටයුතු සඳහා සූර්යාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මේ විද්‍යාත්මකව ගත්තත් සූර්යාගෙන් විශාල පරිසරයට ලැබෙන විශාල බල ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ තමන්ගේ ගොවිතැන් කටයුතු කෘෂිකර්මාන්ත කටයුතු සඳහා සූර්යාගෙන් ලැබෙන උපකාරයට ස්තුති කිරීමක් වශයෙන් තමා මේ පොංගලය පවත්වන්නේ. එතකොට අපිට සාර්ථක පිළිතුරක් සම්පූර්ණ වාක්‍යයකින් අපිට ලබා දෙන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය. සර්කරයි පොංගල් සීනි පොංගලය සෙයිවදකුත් සැකසීමට සකස් කිරීමට තේවෙයාන අවශ්‍ය පොරුක්කල ද්‍රව්‍ය එවෙයි මොනවාද? සීනි පොංගලය සෙයිවදට්කු සකස් කිරීමට තේවෙයාන අවශ්‍ය කරන පොරුක්කල ද්‍රව්‍ය එවෙයි මොනවාද? අපිට ද්‍රව්‍ය රාශියක් හම්බුණා පාඩම තුලදී. ඒ කරුණු ඒ තොරතුරු ටික බලලා සාර්ථක පිළිතුර ලබා දෙන්න පුළුවන්. 5. මාට්ටු පොංගල් ගව පොංගලය ඇයි කොණ්ඩාඩප් පඩුහිරදු සමරනු ලබන්නේ? ගව පොංගලය මොන කාරණාවක් සඳහාද සමරනු ලබන්නේ කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා පාඩමට අදාළව අපිට තොරතුරු හමු වුණා. පොංගල් දවසට පසුදිනේ හින්දු ජනතාව
එළු ගව කියන මේ සත්ත්ව කොට්ටාස සඳහා පොංගලය පවත්වනවා කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔවුන්ගේ කටයුතු කෘෂිකාර්මාන්ත කටයුතු සඳහා ගොවිතැන් කටයුතු සඳහා එළු ගව සත්ව කොටස් විශේෂයෙන් විශාල උපකාරයක් කරන නිසා ඔවුන්ට ප්‍රතිඋපකාර කරන්න තමයි මේ ගව පොංගලය සමරන්නේ කියලා සාර්ථක පිළිතුරක් ඒ කරුණ ඔස්සේ ලබා ගන්න පුළුවන්. ෂෙඩ්පාඩු ඉරන්ඩු ක්‍රියාකාරකම් 2. சரியான எழுத்தை கொண்டு இடைவெளிகளை நிரப்புவோம். சரியான නිවැරදි எழுத்தை கொண்டு අකුරුගෙන ඉடைவெளிகளை හිස්තැන් නිරපුවෝම් පුරවමු. අපි මේකට අදාළ වචනය හොයාගෙන අදාළ අකුර යොදා ගන්න පුළුවන්. පළවෙනි වචනයේ තේරුම තමා ගොවියා කියන අදහස. මම අදහස පමණක් මෙහිදී සඳහන් කරන්නම්. ගොවියා. දෙවෙනි වචනය තමයි අස්වැන්න කියන සිංහල අදහස තියෙන්නේ. තුන්වෙනි වචනයේ අර්ථය තමයි වන්දනා කරන්න කියන එක. හතරවෙනි වචනයේ අදහස සූර්යයා කියන අදහස. පස්වෙනි වචනය අදහස පොංගල් කියන අදහස තියෙනවා. හයවෙනි වචනයේ පූජාව කියන අදහස. හත්වෙනි වචනයේ තේරුම වෙන්නේ හකුරු එහෙම නැත්නම් සීනි කියන අදහස අපිට ගන්න පුළුවන්. අටවෙනි වචනය රට ඉඳි කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. තේරුම රට ඉඳි කියන එක. නවය ස්තුතියි කියන අදහස. 10වෙනි වචනය තොරන් කියන අදහස. එතකොට මේවට අදාළ වචන සූර්යනුක්කු නන්ද්‍ර කියන පාඩම තුලදී අපිට හමු වුණා. මේ වචන බලලා අවශ්‍ය අකුරු ටික යොදලා මේ හිස්තැන් පුරවලා අභ්‍යාසය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ෂෙඩ්පාඩු 3. අඩේපු කුරිකුල් කියලා කියන්නේ හිස්තැන් තුල වරහන් තුල ඉරුන්දු තිබෙන සරියාන නිවැරදි සොල්ලයි තෙරිව් වචන තෝරාගෙන ඉடைவெளிகளை හිස්තැන් නිරපුවෝම් පුරවමු කියන අදහස. අපිට පේන්න තියෙනවා හිස්තැන් දීලා තියෙනවා සෑම ප්‍රශ්නයකට යටින් මේ හිස්තැන් ඇතුලේ වචන 3 බැගින් දීලා තියෙනවා. දෙමළ වචනේ අදාළ වචන හොයාගෙන මේ ඉடைவெளிයක එහෙම නැත්නම් හිස්තැන සම්පූර්ණ කරන්නයි මේ අභ්‍යාසයේදී තියෙන්නේ. බලමු පළවෙනි වාක්‍යය. தை මාදම් ජනවාරි මාසය එන්පදු ජනවාරි මාසය යන්නට ආංගිලத்தில் ඉංග්‍රීසි භාෂාවේ මාදමාහුම් මාසය නම් වේ. එතකොට ඉංග්‍රීසි භාෂාව තුල தை මාදම් ජනවාරි මාසය සඳහා භාවිත කරන වචනයක් තියෙනවා මේ වරහන් ඇතුලේ. ඒ අදාළ වචනේ යොදන්න තමයි මෙතන තියෙන්නේ. අපි බලමු ජූලි ඒප්‍රිල් අප්‍රේල් ජනවාරි ගැලපෙන වචනයක් තිබෙනවා. ඒ අදාළ වචනය යොදාගෙන හිස්තැන සම්පූර්ණ කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය. தைப்பொங்கல் විලාවේ தைப்பொங்கல் උත්සවය හිස්තැනක් කොණ්ඩාඩුවර් සමරනු ලබන අයයි කියන එකයි. එතකොට தைப்பொங்கல் උත්සවයේ සමරන අය සම්බන්ධයෙන් තමයි මෙතන දීලා තියෙන්නේ. බෞද්ධයෝ ඉස්ලාම් ජනතාව හින්දුක්කල් හින්දු ජනතාව කියන අදහස තමයි මේ වචන තුනේ තියෙන්නේ. එතකොට ගැලපෙන වචනයක් තියෙනවා. ඒක හිස්තැනට යොදා ගන්න පුළුවන්. 3 පයිර්හල් වලරුවදට්කු. පයිර්හල් කියලා කියන පැලවලට. එතකොට පැලයට පයිර්හල් බහුවචන කරලා තිනවා. පයිර්හල් කියන්නේ පැල, වලරුවදට්කු වර්ධනයට හිස්තැන යොදාගෙන තිනවා. තේවෙයි පඩු හිරදු අවශ්‍ය වේ. මොනවාද අවශ්‍ය වෙන්නේ වරහන් ඇතුලේ තිනවා. සම්දිර ඔලි චන්ද්‍රාලෝකය, සූර්යාලෝකය, බින්සර ඔලි විදුලි ආලෝකය. ගැලපෙන පිළිතුර යොදන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය. සූර්යා පොංගල් එන්පදු. සූර්ය පොංගලය යනු හිස්තැනක්. නන්රි සෙලුතුවදාහුම් ස්තුති කිරීම නම් වේ. සූර්යනුක්කු, සන්දිරනුක්කු,
ඉරෙයිවනුක්කු සූර්යනුක්කු සූර්යාට, සන්දිරනුක්කු චන්ද්‍රයාට, ඉරෙයිවනුක්කු දෙවියාට. එතකොට අදාළ පිළිතුරක් මේකට යොදන්න පුළුවන්. 5. උළවර් තිරුනාල් என்பது இஸ்தனால் තිරුනාලාහවුම්. උළවර් ගොවියන්ගේ තිරුනාල් ගරු දිනයක් එන්පොදු යනු තිරුනාලාහවුම් ගරු දිනය වේ. දීපාවලි මෙතන නෝන්බු තයිපොංගල්, දීපාවලි නෝන්බු තයිපොංගල්. මෙතන අදාළ පිළිතුරක් තිබෙන ඒ පිළිතුර යොදලා හිස්තැන සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. ෂර්ට් පාඩු නාංගු කොට තිබෙනවා. අඩයිපුකුරිකුල් වරහන් තුල කරප්පට්ටුල්ල සඳහන් කොට තිබෙන ෂෝට් කලෙයි වචන කොණ්ඩුගෙන කිරීට ඉඩංගලෙයි හිස්තැන් නිරපුවම් පුරවමු. මෙතන වචන කීපයක් දීලා තිබෙනවා. වචන වල අර්ථ ටික අපි සඳහන් කරගමු. උංගල් කියලා කියන්නේ ඔබලා, ඔබ කියන අදහස, ඔබගේ කියන අදහස අපිට ගන්න පුළුවන්. ඔබලාගේ කියන ඔබගේ කියන අදහස් ගන්න පුළුවන්. මලර්ට්ඩුම් කියලා කියන්නේ උදා වේවා කියන අදහස. සමාදානමුම් කියලා කියන්නේ සාමයත්. නිරේන්ද පිරුණු. ශාලිනී කියලා කියන්නේ එක නමක්. ශාලිනී කියන්නේ නමක්. උංගල් ඔබගේ, ඔබලාගේ. මලර්ඩුම් උදා වේවා. සමාදානමුම් සාමයත්. නිරේන්ද පිරුණු. ශාලිනී කියන්නේ මෙතන නමක්. අපිට මේ වචන යොදාගෙන මේ කවියේ මේ පාඩල් එකේ හිස්තැන් ටික පුරවන්න තමයි තියෙන්නේ. හරි, බලමු. ඉනිය තයිතිරුනාල් වාල්තුක්කල් සුබ ගරු දිනයක් නැත්නම් තයිපොංගල් දිනයක් වේවා. දැන් සුබ පැතුමක් තියෙන්නේ. සුබ තයිපොංගල් දිනයක් වේවා. මලර් තිරුක්කුම් උදාවන කියන අදහස. තයිතිරුනාල් මේ තයිපොංගල් දිනය, මේ මංගල දිනය කියලා අදහස ගන්න පුළුවන්. මලර් තිරුක්කුම් උදාවෙන තයිතිරුනාල් මේ මංගල දිනය. මෙතන හිස්තැනක් තියෙනවා. හිස්තැනට අදාළ වචනය මේ ඉහළ තියෙන වරහන ඇතුළෙන් හොයාගෙන අපිට යොදන්න පුළුවන්. මනංගලිල් කියලා කියන්නේ සිත්වල. මනංගලිල් සිත්වල. සාන්තියුම් කියලා කියන්නේ සාන්තියත්. ඉදිරියෙන් හිස්තැනක් තියෙනවා. අදාළ වචනය මෙතනින් තෝරගෙන යොදා ගන්න පුළුවන්. අමෙයිදියුම් කියලා කියන්නේ නිදහසක් කියන අදහස. අමෙයිදියුම් නිදහසක්. තිරුනාලාහ කියලා කියන්නේ ගරු දිනයක් ලෙස, මංගල දිනයක් ලෙස කියන අදහස. කොට මේ හිස්තැන් සම්පූර්ණ කරලා අභ්‍යාසය අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඉප්පඩික්කු මෙයට. මෙතෙන්ටත් අදාළ වචනයක් මේ හිස්තැන තෝරලා යොදලා මේ හිස්තැන් සම්පූර්ණ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේක මේ සුබ පැතුම් පණිවිඩයක් යාළුවෙකුට යවන, ඒක සම්පූර්ණ කරගන්න තමයි අපිට මෙතනදී උපදෙස් දීලා තියෙන්නේ. හරි. ෂේඩ් පාඩු 5 ක්‍රියාකාරකම් 5. பின்வரும் வாக்கியங்களை සිංහල மொழியில் எழுதுக. පින්වරුම් පහත සඳහන් වාක්‍යංගලයි වාක්‍ය සිංහල මොழியில் සිංහල භාෂාවෙන් එළුදුව ලියන්න කියන අදහස. එතනින් අපිට ගම්‍ය කරගන්න පුළුවන්. පළවෙනි වාක්‍යය. එතකොට මේ වාක්‍ය සිංහල භාෂාවට හරවන්න තමයි තියෙන්නේ. සිංහල நாங்கள் பொங்கல் விழாவை சேர்ந்து கொண்டாடுவோம். நாங்கள் වචන හොයාගෙන අපිට පුළුවන් මේක සිංහලට පරිවර්තනය කරන්න. நாங்கள் பொங்கல் விழாவை சேர்ந்து கொண்டாடுவோம். 2. உழவர்கள் வயலில் வேலை செய்வார்கள். உழவர்கள் வயலில் வேலை செய்வார்கள். 3. வாக்கிய. நாங்கள் சூரியனுக்கு நன்றி செலுத்துவோம். 4. நாம் அயலவருடன்
ஒற்றுமையாக வாழ்வோம். நாம் கல்வியில் வெற்றி பெறுவோம். நாம் කල්විயில் வெற்றி பெறுவோம். செயற்பாடுவாரோ ක්‍රියාකාරකම් 6. பாடத்திற்குரிய படத்தை கொண்டு 5 வாக்கியங்கள் எழுதுவோம். පාඩමට අදාළ පින්තූරය ඇසුරෙන් වාක්‍ය 5ක් ලියමු. පින්තූරය විශේෂයෙන්ම වැදගත් වෙනවා. මේක දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පින්තූරය බලා වාක්‍ය ලිවීම පිළිවෙල අවසාන දෙමළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ පින්තූරයක් බලලා වාක්‍ය 5ක් නිර්මාණය කරන්න තියෙනවා අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය සඳහා මේ පින්තූරය බොහෝ විට ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා සූර්යනුක්කුණන්දර කියන පින්තූරය දිහා බලලා අපිට පුළුවන් වාක්‍ය 5ක් සාර්ථකව ගොඩනගා ගන්න. செயற்பாடு 7 ක්‍රියාකාරකම් 7. தைப்பொங்கல் விழா என்ற தலைப்பில் 50 சொற்களை கொண்டு கட்டுரையொன்றை எழுதுவோம். தைப்பொங்கல் விழா தைப்பொங்கல் උත්සවය என்ற යන தலைப்பில் කියන මාතෘකාවට 50 சொற்களை වචන 50ක් කොண்டு යොදාගෙන කටුරෙයොන්றை රචනාවක් ஒன்றை එකක් රචනාවක් කියන අදහස ගන්න පුළුවන්. එළිදුවෝම් ලියමු. එතකොට මේක රචනා මාතෘකාවක්. සූර්යනුක්කුණන්දර කියන පාඩම தைப்பொங்கல் විලා කියන මාතෘකාව මේකෙන් අරන් අපිට රචනා ප්‍රශ්නයක් මේකෙන් ගොඩනගලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ පාඩම ඉතා වැදගත් සිංහලට පරිවර්තනය කරගෙන තියාගන්න එක. ඉතින් හැමදෙනාමත් මේ පාඩම සිංහල භාෂාවට පරිවර්තනය කරලා රචනා මාතෘකාවක් සකස් කරගන්න ගැනීමට මේ පාඩම ඉවහල් වෙන නිසා මේක සිංහලට පරිවර්තනය කරගෙන තියාගන්න එක ඉතාමත් වැදගත්. ඒක නිසා හැමදෙනාම විශේෂයෙන්ම පිරිවෙන් වල අධ්‍යාපනය ලබන පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටින ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා දරුවනුත් මේ පාඩම සිංහලට පරිවර්තනය කරගෙන තියාගන්න ඉතා වැදගත්. ඉතින් මේ ඊළඟ දවසේ අපි පින්තූරයක් බලා වාක්‍ය 5ක් නිර්මාණය කිරීම සම්බන්ධව පාඩමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පාඩමේදී ඉදිරි කාලයේදී මේ පාඩම තුලින් අපිට හමු වෙන අවස්ථාව ලැබෙනවා. හරි. ඊළඟට මේ පාඩමෙන් පස්සේ අපිට තුන්වෙනි පාඩම තියෙනවා මාදු පෝෂක ජාතකම්. ලබන සතියේ මේ පාඩම පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒ සඳහා සියලු දෙනාම සහභාගී වෙන හැටියට මතක් කරනවා. ඉතින් ඒ කාරණාවත් මතක් කරමින් අද අපි අපේ දෙමළ පාඩම අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.